ආයිබෝවන් healthy and tasty with Lina YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. oven beater නැතිව හරිම පහසුවෙන් ගෙදරදීම පොල් කේක් එකක් රසට මෙලකට හදාගන්න විදිය අද අපි බලමු. එහෙනම් බලමු කොහොමද හදාගන්නේ මොනවද ඕන වෙන්නේ කියලා. අපි මේ පොල් කේක් එක හදාගන්න අරගන්නවා පැණි පොල් එකට පොල් ග්‍රෑම් 100ක් සීනි ග්‍රෑම් 125ක්. ඊළඟට අපිට ඕන වෙනවා පාන් පිටි ග්‍රෑම් 150ක්, බිත්තර 2ක්, එළවලු තෙල් මේස ඇඳි 5ක්, මාදුරු තේ හැන්දක්, එනසාල් 4ක්, ලුණු කුඩු තේ හැඳි කාලකට පොඩ්ඩක් වැඩිපුර ඇට අයින් කරගත්ත රට ඉඳි ගෙඩි 6ක්. දැන් අපි මුලින්ම මේ මාදුරු ටිකත් එනසාල් ටිකත් මදකින්නේ කබලේ බැදගෙන කුඩු කර ගන්නවා. ඊළඟට පැණි පොල් එක හදාගනිමු. අපි ගත්ත සීනි 150න් සීනි මේස හැඳි දෙකක් මේ පෑන් එකට දාගෙන මද ගින්දරේ රත් කර ගන්නවා. සීනි දිය වෙලා පැණි පාට එනකන් අපි හැන්ද පාවිච්චි කරන්නේ නැහැ. මේ විදියට පැණි එක පාට වෙලා වටේ බුබුලු දාලා එනකොට හැන්දින් කලවම් කරගන්නවා. පැණි එක උතුරන්න පටන් ගන්නකොටම උණු වතුර අඬු කෝප්ප භාගයක් විතර මේ කැරමල් එකට දාගන්නවා. අපි මේ එකතු කරගන්නේ උතුරන වතුර නිසා මේ කැරමල් එක හයි වෙන්නේ නැහැ. ඒකම ඉතිරි සීනි ටිකත් ලුණු ටිකත් කැරමල් එකට දාගෙන සීනි කැට දිය වෙනකන් මේ පැණි එක උතුරවා ගන්නවා. සීනි කැට හොඳින් දිය වෙලා පැණි එක උතුරනකොට පොල් ටික එකතු කර ගන්නවා. දැන් මේ පොල් පැණි මිශ්‍රණය අඩු ගින්දරේ හැඳි ගාමින් විනාඩියක් විතර තැම්බෙන්න තියෙනවා. මේ මිශ්‍රණයේ තෙතමනේ මදි නම් අපිට පුළුවන් උතුරන වතුර පොඩ්ඩක් එකතු කර ගන්න. මේ මිශ්‍රණය ලිපෙන් අයින් කරන්න කලින් අපි කොටාගත්ත මාදුරු එනසාල් ටිකත් රට ඉඳි ටිකත් එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. දැන් අපි මේක නිවෙන්න තියමු. ඊළඟට අපි බෝල් එකක් අරගෙන ඒකට දාගන්නවා ඊස්ට්, බිත්තර, ඒකම මද රස්නේ වතුර මේස ඇඳි 2ක්. දැන් මේ ටික හොඳින් මික්ස් කර ගන්නවා. මේ ටික හොඳින් මික්ස් කරගත්තට පස්සේ අපි මේකට දාගන්නවා තෙල් ටික. දැන් තෙල් ටිකක් දාගෙන හොඳින් මික්ස් කරගන්න ඕන. දැන් අපිට පුළුවන් හොඳටම නිවාගත්ත පැණි පොල් එක මේ මිශ්‍රණයට එකතු කරගන්න. පැණි පොල් එක එකතු කරගෙන මේ බිත්තර සාරු මිශ්‍රණයත් එක්ක හොඳින් කලවම් කරගන්න ඕන. දැන් අපිට පුළුවන් මේ මිශ්‍රණයට පාන් පිටි ටික ටික එකතු කරමින් ඒ ටිකත් හොඳින් කලවම් කරගන්න. අපි මේ හදන්නේ oven beater ඇති නැති ඕනම කෙනෙකුට ඉතාමත් පහසුවෙන් රසට මෙලකට හදාගන්න පුළුවන් පොල් කේක් එකක්. මේ කේක් එක බය නැතිව දවස් 3ක් වුණත් ඒ රසටම ඒ මෙලකටම තියාගන්නත් පුළුවන්. කේක් එකට ගත්ත පිටි ග්‍රෑම් 150 දෙවරකදී පැණි පොල් මිශ්‍රණයට එකතු කරලා කැට නැති වෙන්න හොඳින් කලවම් කරගත්තා. දැන් මේ පොල් කේක් මිශ්‍රණය ට්‍රේ එකට දාගනිමු. ඊට කලින් ට්‍රේ එකේ තෙල් ටිකක් තවර ගන්නවා. කේක් මිශ්‍රණය ට්‍රේ එකට දාලා ස්පැචුලා එකකින් මට්ටම් කරගන්නවා. ඊට පස්සේ මේ මිශ්‍රණය වහලා විනාඩි 45ක් විතර පිපෙන්න පැත්තකින් තියනවා. ඒ අතරතුරේ අපි රයිස් කුකර් එකේ වතුර එකක් උතුරවා ගන්නවා. මේ විනාඩි 45කට විතර පස්සේ අපේ කේක් මිශ්‍රණය. දැන් අපි මේක ස්ටීම් කරගනිමු.
කූලින් ට්‍රැක් එකක් රයිස් කුකර් එකේ උතුරන වතුර එක මැදින් තියලා ඊට පස්සේ ට්‍රේ එක තියාගන්නවා. දැන් මේක වහලා විනාඩි 45ක් 50ක් විතර ස්ටීම් කරගන්න ඕන. මේ විනාඩි 50කට පස්සේ බලන්න අපේ කේක් එක මුළු වටපිටාවම හරිම සුවඳයි. දැන් මේ කේක් එකේ රස්නේ යනකම් මේ විදිහටම තියෙන්න ඇරලා ඊට පස්සේ අතින් වටේ බුරුල් කරගෙන ට්‍රේ එකෙන් අයින් කරගනිමු. කේක් හදන්න ආස වුණත් oven beater නැතිව කේක් හදන්නේ කොහොමද කියලා වදවුණු ඔබට මෙන්න වටිනා අවස්ථාවක්. මගේ මේ වීඩියෝ ප්‍රයෝජනවත් නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔබගේ වටිනා අදහස් පහලින් සටහන් කරන්න. මාත් එක්ක රැඳී සිටියට ගොඩක් ස්තුතියි. නැවතත් මෙවැනි රසවත් ආහාර වට්ටෝරුවකින් හමුවමු. එතෙක් ඔබට නිරෝගී දිවියක්.